first question එක කියලා තියෙන්නේ මෙහෙම එකක්. අහලා තිනවා how many days should be worked by 6 men to complete half of the task of draining a canal which can be completed in 48 men days. ඉතල ලියා ගන්න men days ඊට පස්සේ ආපහු ඔක all together men days කියලා. ඊට පස්සේ මොකද 6 men ලාට මොකද්ද half of the task කරන්න යනවලු 48 men days. දැන් task එක men days 48යිලු. එතකොට task එක කරන්න ගිය days ගාන මොකක්ද වෙන්නේ 8 වෙනවනේ. අපෙන් අහන task එකෙන් half කරන්න කොච්චර දවස් ගානක් යනවද කියලා. ඒ කියන්නේ 24. මෙතන ගත්තොත් මෙතන 6 ඉදීම මෙතන එහෙනම් මොකක්ද වෙන්නේ 4 days වෙනවා. එතකොට answer එක 4 days තමයි answer එක වෙන්නේ. ඊට second question එකට ගියොත් කියලා දෙනවා මොකද්ද shade the region of A union B dash. ඒ කියන්නේ A union B එකේ නොවන කැලේ. ඒ කියන්නේ මොකද්ද මෙන්න මේ round දෙකෙන් පිට එළියේ ඉන්න කොටස් ටික තමයි පාට වෙන්න ඕන. third question එකට ගියොත් height of a triangular prism with the cross sectional area මෙච්චරක් is 8 cm. find the volume. එතකොට මොකද්ද අපි දන්නවා volume equal වෙනවා මොකකටද cross sectional area times height. cross sectional area times height. cross sectional area එක මෙතන දීලා තියෙනවා 30 කියලා. height එක දීලා තියෙනවා 8 කියලා. එතකොට answer එක එනවා 3 times 4 ගත්තොත් 24 අර ඉතිරිච්ච 0 එක දැම්මොත් ඊට පස්සේ unit එක වෙනවා cubic centimeters. ඊට පස්සේ probability එකක් දීලා තියෙනවා කියලා තියෙන්නේ මොකද්ද if the probability of obtaining an orange plant which having the same features of the parent tree from the sample of orange seed is 1/6. ඒ කියන්නේ 1/6 chance එකක් තියෙනවා parent tree එකේම same features orange plant එකකින් පෙන්වන්න කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා මොකද්ද same features of sun. how many orange plants having same features of parent tree can be obtained from 120 seeds. ඒ කියන්නේ මොකද්ද 6ක් ගත්තොත් එකක් chance එක තියෙනවා parent tree එකේ features එන්නේ. එහෙනම් 120 වලට කොච්චරක් තියෙනවද? අන්න මෙතනට 1 වෙනවා, මෙතනට 6 times 2 වෙනවා, මෙතන 20 තමයි answer එක. 20 orange plants ගන්න පුළුවන් parent tree එකේ properties තියෙන. ඊට පස්සේ final question එකට ඒක කියලා තියෙනවා find the magnitude of ABC. මෙන්න මේක තමයි හොයන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට angle දෙකක් පෙන්නලා තියෙනවා. මෙන්න මේ ඇඳලා තියෙන ABCD කෙනෙක් තියෙනවා parallelogram එකක් කියලා පෙන්නලා දීලා තියෙනවා. එතකොට මෙයා parallelogram එක ගන්න මොකක්ද වෙන්නේ මෙන්න මේ 50 degrees වල alternate angle එක විදිහට මෙයාත් 50 වෙනවා. ඊට පස්සේ මෙන්න මේ DCA කියන angle එකේ alternate angle විදිහට BAC angle එකත් 70 වෙනවා. එතකොට මෙන්න මේ තුනේ එකතු වෙයි. කියන්නේ මොකද්ද ABC angle එක plus 70 degrees plus 50 degrees කියන එක නා equal වෙනවා 180 degrees වලට interior angle sum of a triangle. එතකොට කෙලින්ම අපිට ලියන්න පුළුවන් ABC කෙනෙක් කියලා equal වෙනවා කීයටද 180 degrees minus 120 degrees. that means 60 degrees තමයි answer එක විදියට එන්නේ.